යුරෝපයේ ගම්බද්දට වන්නට තිබූ ගම්මානයක අපූරු ගෑනු ළමයෙක් ජීවත් වුණා. ඇගේ නම එලාරා. තලෙලු සමකුත් බොකුටු කොණ්ඩයකුත් ඇයට තිබුණා. ඇගේ හොඳම මිතුරන් වුණේ මේ සුදු පාට පාත්තරැල. කඳුකර ගම්මානයේ තිබූ අපූරු කුඩා කඳුකර නිවසක ඇය ජීවත් වුණා. හැමදාම උදෑසනින්ම අවදි වන එලාරා මේ සුදු පාත්තයන්ට කෑම දෙන්න පුරුදු වෙලා හිටියා. ඇගේ ජීවිතය තුළ ලොකු දේවල් තිබුණ නැතත් මේ තිබුණු සරල දේවල් වලින් ඇය හුඟක් සතුටු වුණා. ඉතින් මේ එලාරා යන හැම තැනකම මේ සුදු පාත්තරලත් ඇවිදන් යන්න පුරුදු වෙලා හිටියා. ඇය හැමදාම උදෑසනින්ම අවදි වෙලා ඇගේ උදෑසන ආහාරය පිසුවා. පාත්තයෝ වගේම ඌරු රංචුවක් ඒ වගේම කුකුළු රංචුවකුත් ඇගේ නිවසේ ජීවත් වුණා. ඉතින් ඇගේ දිනචර්යාව වුණේ මේ සත්තුන්ට ආහාර දෙන එකත් ඇගේ ජීවිකාව ගෙවා ගන්න එකත් තමයි. සමහර දවස්වලට ඇය එලිමහනේ ආහාර පිසලා ඒව රස බැලුවා. ඇය ඇගේ ජීවිතයේ ගොඩක්ම සතුටුණු අනිත් කාරණේ තමයි ඇගේ අපූරු මල් වගාව. එලාරට අපූරු කඳුකර මල් පාත්තියක්ම තිබුණා. ඉතින් ආයෙත් හමු වෙමු අපූරු කඳුකරයෙන්.